SDGs නැත්නම් Sustainable Development Goals. මෙන්න මේවා ගැන තමයි අද මම වීඩියෝ එකේ කතා කරන්නේ. හුඟක් වෙලාවට ඔයා මොකක් හරි ආයතනයක බිස්නස් රිපෝට් එකක් නැත්නම් ප්‍රොපෝසල් එකක් වගේ කියවද්දී මෙන්න මේ වගේ පාට කොටු තැන් වල මෙන්ෂන් කරලා තියෙනවා දැකලා ඇති. බොහෝ වෙලාවට ඒක ගැන අපි ලොකු අවධානයක් දෙන්නේ නැතුව අපි මේ රිපෝට් එක හෝ ප්‍රොපෝසල් එක කියවගෙන යනවා. නමුත් මේ පුංචි කොටු පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. ඒ හැම කොටුවක්ම 2015 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැත්නම් අපි එදිනදා ව්‍යවහාරයේ දන්න UN එක United Nations මෙන්න මේකේ member states සියල්ල 2030 දක්වා ඒ රටවල සිදු කරන සංවර්ධන කටයුතු වඩා පරිසර හිතකාමී ලෙස වගේම ලෝක සාමය සහ සමගිය වර්ධනය කරගනිමින් සිදු කරන්න සාමූහික එකක වෙච්ච ෆ්‍රේම්වර්ක් එකක ටාගට්ස් තමයි මෙන්න මේ කොටු වලින් ඉන්ඩිකේට් කරන්නේ. කම්පැනි එකක හෝ ගවර්න්මන්ට් එකක ප්‍රොජෙක්ට් රිපෝට් එකක් නැත්නම් ප්‍රොපෝසල් එකක මෙන්න මේ SDGs ඩිස්ප්ලේ කිරීම තුළ අදහස් වෙන්නේ අදාළ ප්‍රොජෙක්ට් එක ඒ මෙන්ෂන් කරන SDGs achieve කරන්න ඍජුව හෝ වක්‍රව දායකත්වය දෙනවා නැත්නම් ඒ SDGs සමග align වෙනවා කියන එක. මම මේ කිව්ව කතාව තව හොඳට පැහැදිලි වෙනවා එක් sustainable development goal එක ගැන වෙනම in detail කතා කරාට පස්සේ. හරි. In total මේ විදිහට sustainable development goals 17ක් UN එක විසින් හඳුන්වලා දුන්නා. වැදගත්ම දේ වෙන්නේ මේ goals isolated ඒවා නෙමෙයි. එක goal එකක් වෙනුවෙන් කරන investment එක positive impact එක තව SDGs කීපයකටම තියෙනවා. අද වීඩියෝ එකේ මම පළවෙනි sustainable development goals 10 ගැන කතා කරනවා. ඉතිරි 7 ගැන මේ වීඩියෝ එකේම part 2 හරහා කතා කරනවා. අවසානයේ අපි කම්පැනි එක report එක section එකක් අරන් ඇයි report වල SDGs display කරන්න කියලාත් පොඩ්ඩක් කතා කරමු. මේ අතරින් පළවෙනි SDG එක තමයි no poverty නැත්නම් දීදුකම පිට දැකීම කියන්නේ. 2015 වෙද්දී ලෝකයේ සංඛ්‍යා ලේඛන වලට අනුව මිලියන 736ක් පමණ දෛනිකව $1.9ක් විදිහට සලකපු poverty line එකට වඩා අඩු ආදායමකින් තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම විශාල පිරිසකට පෝෂ්‍යදායී ආහාර, පිරිසිදු පානීය ජලය සහ සනීප ආරක්ෂක පහසුකම් නැතිව තමයි ජීවත් වෙන්න සිදු වෙලා තියෙන්නේ. රටවල් ඉතාම වේගයෙන් ආර්ථික වශයෙන් සංවර්ධනය වුණත් ඒ සංවර්ධන ප්‍රතිලාභ ඒකාකාරව නැත්නම් evenly බෙදී නොයාම නිසා යම් ජන කණ්ඩායම් හැමදාම මේ විදිහට දිලිඳුකම නිසා දුක් විඳින්මින් ජීවත් වෙන්න සිදු වෙලා තියෙනවා. මේකට හොඳම උදාහරණයක් තමයි අපේ අසල්වැසි ඉන්දියාව. අද වෙද්දී ලෝකයේ සිව්වෙනියට විශාලම ආර්ථිකයේ හිමි රට වෙන්නේ ඉන්දියාව. නමුත් 5% පමණ ආසන්නව මිලියන 50කට වඩා ජීවත් වෙන්නේ poverty line එකට පහළ දෛනික ආදායමකින්. එන්නේ ඒ නිසායි SDGs වල පළවෙනි goal එක විදිහට 2015 වෙද්දී අන්ත දිලිඳු ජීවිත ගෙවන ලෝක ජනග්‍රහණය ඉන් අවම වශයෙන් අඩකට හෝ 2030 වෙද්දී අඩු කරගන්න ටාගට් කරන්නේ. මේක හුදෙක් ආදායම වැඩි කිරීම පමණක්ම නෙවෙයි. මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට ඇති පහසුකම් වැඩි දියුණු කිරීම සහ ජීවන මට්ටම උසස් කිරීම දක්වා විහිදුණු ටාගට් එකක්. මම කලින් කිව්වනේ මේ SDGs isolate නැහැ. එකක් වෙනුවෙන් කරන ඉන්වෙස්ට් එකක් තව කිහිපයකට positively effect වෙනවා කියලා. ඒකට හොඳම උදාහරණයක් තමයි දෙවැනි sustainable development goal එක වෙන්නේ. මොකද දෙවැනි goal එක තමයි no hunger නැත්නම් බඩගින්න තුරන් කිරීම. බඩගින්න කියන්නේ අපි හැමෝටම වෙනසක් නැතුව දැනෙන දෙයක්. නමුත් ලෝකයේ මිලියන 821ක් පමණ අපි වගේම මිනිස්සු ඉන්නවා. ඒ වෙලාවට කන්න පෝෂ්‍යදායී ආහාරයක් සපය ගන්න බැරුව. ඒ වගේම ලෝකයේ මිලියන 90කට වඩා අවුරුදු 5ට අඩු දරුවන් මේ එක්ස්ට්‍රීම් හංග නිසා වයසට සරිලන බරක් නොමැති වීමෙන් පීඩා විඳිනවා. ඉතින් SDGs වල දෙවැනි ගෝල් එක වෙන බඩගින්න තුරන් කිරීම තුළ බලාපොරොත්තු වෙන්නේ ලෝකයෙන් මේ මන්ද පෝෂණය නැති කර දැමීම. ඒ සඳහා ගොවි නිෂ්පාදන දෙගුණ කිරීම වගේම කුඩා ප්‍රමාණයේ නිෂ්පාදකයන් ශක්තිමත් කිරීම UN එක විසින් සජෙස්ට් කරනවා.
ඊට අමතරව සමානාත්මතාවය තුළ සැමට ඉඩම් සඳහා ඇති අයිතිය තහවුරු කිරීම වගේම තාක්ෂණය මූල්‍යමය ආධාර වගේම වෙළඳපොළ අවස්ථා සඳහා ඇති අයිතිය සුරක්ෂිත කිරීමත් දක්වලා තියෙනවා. මේකෙදි ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට්ස් වගේම knowledge sharing ගොඩක් වැදගත් දෙයක් විදිහට UN එක පෙන්නලා දෙනවා. අපි යමු තුන්වෙනි sustainable development goal එකට. මෙතෙන්දී ඔබට පෙනේ කොහොමද මම කලින් කතා කරපු SDGs මේකටත් link වෙන්නේ කියලා. තුන්වෙනි goal එක තමයි good health and well-being. නැත්නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඇති අයිතිය තහවුරු කිරීම. තිරසාර සංවර්ධනයට අත්‍යවශ්‍යම අංගයක් විදිහට සියලුම පුරවැසියන්ට තමන්ගේ ආර්ථික මට්ටම හෝ සමාජ මට්ටම මත පදනම් නොවි අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ඇක්සස් තිබීම නම් කරන්න ප්‍රධානම හේතු විදිහට UN එක දක්වන කාරණා වෙන්නේ පවතින rapid urbanization නැත්නම් ඉතාම ශීඝ්‍රයෙන් සිදුවෙන නගර කේන්ද්‍රගත කරගත්ත ජනග්‍රහණ වර්ධනය නිසා ඇති වෙලා තියෙන බෝවන රෝග පැතිර යාමේ අවදානම ඉහළ යාම වගේම දේශගුණ විපර්යාස වලිනුත් මේ කෙරෙහි ඇති වෙන නෙගටිව් බලපෑම. ඒ වගේම අද වෙද්දී පවතින බෝ නොවන රෝගවල ශීඝ්‍ර වර්ධනය මේ සඳහා තවත් හේතුවක්. අද වෙද්දී ලෝකේ සෞඛ්‍ය සේවා සඳහා ඇති ඇක්සස් කොච්චර unevenද කියනවා නම් ලෝකේ වැඩිම ජීවිත අපේක්ෂාවක් තියෙන රටේ අගය සහ අඩුම ජීවිත අපේක්ෂාවක් තියෙන රටේ අගය අතර වෙනස අවුරුදු 31ක්. මීට අමතරව sustainable development goal එක හරහා වැඩි අවධානයක් යොමු වෙන අනෙක් අංග වෙන්නේ මාතෘ මරණ අඩු කර ගැනීම, අවුරුදු 5ට අඩු වළක්වා ගත හැකි ලදරු සහ දරුවන්ගේ මරණ පාලනය කර ගැනීම, HIV AIDS මැලේරියා වගේ වසංගත රෝග ලෝකෙන් තුරන් කිරීම, මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට ඇබ්බැහි වීම හැකියතාක් පාලනය කර ගැනීම වගේ විවිධ ශේෂ්ත්‍ර ගණනාවක් කෙරෙහි good health and well-being කියන SDG එක හරහා අවධානය යොමු වෙනවා. මීළඟට තියෙන්නේ මම මේ YouTube channel එක හරහා මට හැකි විදිහට contribute කරන්න උත්සාහ කරන sustainable development goal එක. ඒ තමයි quality education. සමාජයක සංවර්ධනය තීරණය කරන මූලිකම අංගයක් තමයි ඒ සමාජයේ ජනතාවට ලැබෙන අධ්‍යාපනය. මොකද අධ්‍යාපනය තුළ තමයි මිනිසෙකුට නිදහස් චින්තනය සහ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ලංකාවේ තියෙන තරංකාරී අධ්‍යාපන ක්‍රමය මේ ස්ටේජ් එක කොච්චර දුරට ෆුල්ෆිල් කරනවද කියන එක මට ප්‍රශ්නයක්. හැමදාම පාරට බැස්සම දකින දේවල් තුළ මට එන පළවෙනිම ප්‍රශ්නේ මෙන්න මේක තමයි. කොහොම හරි UN එක මේ ගෝල් එක හරහා බලාපොරොත්තු වෙන්නේ 2030 වෙද්දී සෑම දරුවෙකුටම ගැහැණු පිරිමි ભેදයකින් තොරව අංග සම්පූර්ණ ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනයක් අවම වශයෙන් ලබා දීම. මෙතෙන්දී සෑම දරුවෙකුටම පෙර පාසල් අධ්‍යාපනයට තියෙන ඇක්සස් එකත් UN එක highlight කරන දෙයක්. ඒ වගේම පාසලෙන් පසු විශ්වවිද්‍යාල සහ තාක්ෂණික අධ්‍යාපනයට ගැහැණු පිරිමි ભેදයකින් තොරව සම අයිතියක් තිබීමත් වැදගත් දෙයක් විදිහට සලකනවා. මේ සඳහා සිදු කළ යුතු ආයෝජන වගේම දියුණු වෙමින් පවතින රටවලට ලබා දෙන ශිෂ්‍යත්ව වගේ දේවල් වැඩි කිරීම ගැනත් UN එක සඳහන් කරනවා. නමුත් අද වෙද්දී developed countries කියන කැටගරි එකේ තියෙන රටවල පවතින right wing political wave එක මේ කෙරෙහි ඇති කරන්නේ positive බලපෑමක් නෙවෙයි. මීළඟ SDG එක වෙන්නේ gender equality. නැත්නම් ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම සම අයිතීන් ලබා දීම. මේ ගෝල් එක හඳුන්වා දීමට මූලිකම හේතුව වෙන්නේ ලෝකේ පුරාම අතීතයේ ඉතාම ප්‍රබල විදියට කාන්තා පාර්ශවයට තිබුණු අඩු සැලකිල්ල. අදටත් සමහර රටවල කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. මේකට ළඟම උදාහරණයක් අපිට ගන්න පුළුවන් ඇෆ්ගනිස්තානයේ තලිබාන් පාලනය යටතේ ගැහැණු දරුවන්ට අධ්‍යාපන අයිතිය මේ වෙද්දී නැති කරලා තියෙනවා. ඒ වගේම හුඟක් රැකියාවල කාන්තාවන්ට අඩු අවස්ථා හිමිවීම අදටත් ලෝකේ කතා වෙන මාතෘකාවක්. ඉතින් මෙන්න මේ ඩිස්ක්‍රිමිනේෂන් එක මුළුමනින්ම තුරන් කිරීම තමයි gender equality කියන sustainable development goal එකේ අරමුණ. ඒ වගේම සංඛ්‍යා ලේඛන වලට අනුව සෑම කාන්තාවන් 3 දෙනෙකුගෙන් එක් අයෙක්ම ජීවිත කාලය තුළ physical violence experience කරලා තියෙනවා.
මේකත් සම්පූර්ණයෙන් එලිමිනේට් කිරීම මේ SDG එකේ අරමුණක්. ඒ වගේම අඩු වයසින් ගැහැණු දරුවන් විවාහ කර දීම අදටත් ගොඩක් ජන සමාජවල සාමාන්‍ය දෙයක් විදියට සැලකනවා. ඔයාලා සමහර විට බලලා ඇති අමීර් ખાන්ගේ දංගල් කියන මේ ෆිල්ම් එක. ඒක හරහා කතා කරන්නේ මෙන්න මේ ප්‍රශ්නය ගැන තමයි. ඉතින් මේ දේ සමාජයෙන් තුරන් කිරීමත් මේ SDG එකේ තවත් අරමුණක්. ඒ අනුව මේ දේවල් වලට එරෙහි නීතිමය රාමු සකස් කිරීම සහ අදාළ ආයතන ස්ථාපනය කිරීම වගේම සක්‍රීයව ඉන්වෝල්ව් වීම වගේ දේවල් හරහා ජෙන්ඩර් ඉක්වලිටි කියන දේ සමාජය තුළ තහවුරු කිරීම තමයි UN එක මෙන්න මේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල් එක හඳුන්වා දීම තුළ බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට තියෙන්නේ ක්ලීන් වෝටර් ඇන්ඩ් සැනිටේෂන් නැත්නම් පිරිසිදු ජලය සහ සනීප ආරක්ෂාවට ඇති අයිතිය තහවුරු කිරීම කියන 6 වෙනි සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල් එක. මේ SDG එක හඳුන්වලා දෙන ප්‍රධාන හේතුව වෙන්නේ ලෝකයේ මිලියන් 850කට ආසන්න ජනග්‍රහණයකට පිරිසිදු පානීය ජලය සපයා ගන්න අවස්ථාවක් නැතිවීම සහ බිලියන 2.3ක් පමණ අවම සනීප ආරක්ෂක පහසුකම්වත් නැති ජීවිතයක් ගත කිරීම. මෙතනනොත් මිලියන් 890ක් විතර වැසිකිලි පහසුකම් නැති නිසා තම අවශ්‍යතා සඳහා පාවිච්චි කරන්නේ විවෘත පරිසරය. ඒ වගේම ලෝකයේ 80%කට වඩා අපවිත්‍ර ජලය කිසිදු පිරිසිදු කිරීමකින් තොරව පොදුවේ පාවිච්චි කරන ගංගා සහ ජලාශවලට එකතු වෙනවා. මේ සියලුම කරුණු නිසා තමයි 6 වෙනි SDG එකේ මූලික අරමුණ විදිහට ලෝකයේ සෑම පුරවැසියෙකුටම 2030 වෙද්දී පිරිසිදු පානීය ජලය දරාගත හැකි වියදමකට ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම හඳුන්වලා දෙන්න UN එක කටයුතු කරලා තියෙන්නේ. මෙතනදී ජල දූෂණය අවම කිරීම, ජල නාස්තිය අවම කිරීම, පවතින ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම වගේම ජල කළමනාකරණයට විශේෂ අවධානය යොමු කිරීමත් UN එක විසින් වැදගත් සාධක විදිහට සජෙස්ට් කරනවා. 7 වෙනි ගෝල් එක වෙන්නේ affordable and clean energy. සිංහලෙන් කිව්වොත් ලාභදායී නැත්නම් දරාගත හැකි මුදලකට ලබා ගන්න පුළුවන් සහ පුනර්ජනනීය විදුලිය. මේ හරහා UN එක ටාගට් කරන්නේ 2030 වෙද්දී ලෝකයේ සෑම පුරවැසියෙකුටම දරා ගන්න පුළුවන් මුදලකට විදුලි බලය පාවිච්චි කිරීමට අවස්ථාව ලබා දීම. මෙතෙන්දී ගෝලීය උණුසුම වැඩිවීම කෙරෙහි මූලික බලපෑමක් කරන ෆොසිල ඉන්ධන භාවිතා කරනවා වෙනුවට අදාළ බල ශක්තිය නිෂ්පාදනය, සූර්ය බලය, සුළං බලය සහ අනෙකුත් පුනර්ජනනීය ප්‍රභේද වැඩි වශයෙන් භාවිතා කරමින් සිදු කිරීමටත් අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම මේකෙදි වැදගත් දෙයක් විදිහට globally renewable energy නිෂ්පාදනයේ efficiency එක වැඩි කිරීමට අවශ්‍ය research and development activities වලට වැඩි වශයෙන් ඉන්වෙස්ට් කරන එකේ වැදගත්කමත් highlight කරලා තියෙනවා. ඊළඟ SDG එක අපි පළවෙනියටම කතා කරපු goal එක වෙච්ච දුප්පත්කම තුරන් කිරීමට directly link වෙන එක. ඒ තමයි decent work and economic growth. දුප්පත්කමට මූලික හේතුව වෙන්නේ හොඳ ආර්ථික මාර්ගයක් නොමැතිවීම. ඒ වගේම ඒ කෙරෙහි දියුණු වෙමින් පවතින රටවල් සිදුවෙන ශ්‍රමයේ සූරාකෑම වගේම කම්කරුවන්ගේ අයිතීන් තහවුරු කිරීමට නිවැරදි ක්‍රමවේදයක් නොමැතිවීමත් මූලිකම හේතු වෙනවා. ඒ විදිහට නීතිමය රාමුවක් තුළ ශ්‍රමයට නිසි වටිනාකමක් ලබා දෙන්න නම් රටකට හොඳ ආර්ථික වර්ධනයක් තියෙන්න ඕනේ. මෙන්න මේ දේවල් තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු කිරීම තමයි මේ SDG එකෙන් ඉදිරිපත් කරන්නේ. ඒ වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග විදිහට UN එක සජෙස්ට් කරන්නේ රටක නිෂ්පාදන විවිධාංගීකරණය, තාක්ෂණ භාවිතය වැඩි කිරීම, නව නිෂ්පාදන දිරිමත් කිරීම වගේ ක්‍රියාමාර්ග හරහා වාර්ෂිකව අවම වශයෙන් 7%ක්වත් ආර්ථික වර්ධන වේගයක් අත්කර ගැනීමට උත්සාහ කිරීම. ඒ වගේම මෙතෙන්දී ව්‍යවසාය වර්ධනය සහ කුඩා සහ මධ්‍ය පරිමාණයේ සමාගම් දිරිමත් කිරීමත් ඉතාම වැදගත් දේවල් විදිහට ඉතාම වැදගත් කොට සලකනවා. මේ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් වෙළඳපොළට ඉදිරිපත් කිරීම සහ සමානාත්මතාවයෙන් යුතුව සැමට රැකිය අවස්ථා ලබා දීමත් මේ SDG එක ෆුල්ෆිල් කිරීමට වැදගත් සාධක විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට තියෙන සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල් එක තමයි Industry, Innovation and Infrastructure.
නැත්තම් සිංහලෙන් කිව්වොත් කර්මාන්ත නවෝත්පාදන සහ යටිතල පහසුකම් සංවර්ධනය. මේකත් කලින් කතා කරපු SDGs කීපයකටම ශ්‍රීජුව සහ වක්‍රව ලින්ක් වෙනවා. මොකද මේ ශේෂ්ත්‍රවල සිදුවන ආයෝජන ශ්‍රීජුවම ආර්ථික වර්ධනය කෙරෙහි බලපානවා වගේම ඒ හරහා නව රැකියා අවස්ථා නිර්මාණය වීම තුළ දිලිඳුකම අඩුවීම කෙරෙහි විශාල බලපෑමක් සිද්ධ වෙනවා. බොහෝ දියුණු වෙමින් පවතින රටවල දිලිඳුකමට ප්‍රධාන හේතුවක් වෙන්නේ යටිතල පහසුකම් වෙන මහා මාර්ග සහ ප්‍රවාහන වගේ ශේෂ්ත්‍රවල තියෙන lack of development. මේ නිසා නිෂ්පාදන වෙළඳපොළට ගෙන යාමට වගේම රැකියා අවස්ථා සොයා ගැනීමට විශාල බලපෑම් ඇති වෙලා තියෙනවා. අද ලෝකයේ තුල තවත් වැදගත් දෙයක් තමයි access to internet කියන්නේ. මොකද ඒ හරහා quality education වගේම මුදල් උත්පාදනය තුල දිලිඳුකම තුරන් කිරීමට විශාල බලපෑමක් තියෙන නිසා. මේ කාරණා නිසා තමයි UN එක විසින් යටිතල පහසුකම් නගා සිටුවීමට සිදු කරන ආයෝජන ඉතාම වැදගත් කරලා සැලකන්නේ. ඒ වගේම research and development හරහා තාක්ෂණය සහ නව නිෂ්පාදන වැඩි වශයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගැනීමත් වැදගත් දෙයක් විදිහට මේ sustainable development goal එක යටතේ suggest වෙනවා. හරි. අද වීඩියෝ එකේ මම කතා කරන අන්තිම SDG එක නැත්තම් 10 වෙනි sustainable development goal එක තමයි reduced inequalities කියන්නේ. නැත්තම් සමාජයේ පවතින විවිධාකාර විෂමතා පිටු දැකීම. මෙතෙන්දී රටවල් අතර ගෝලීය තීරණ ගැනීමේදී සහ resources බෙදී යෑමේදී සෑම රටකටම සම අයිතිවාසිකම් ලබා දීම UN එක සජෙස්ට් කරන විශේෂ කරුණක්. නමුත් අතරත් අපි දකින්නේ ලෝකයේ ධනවත්යයි සම්මත රටවල් වලට අනුව ගෝලීය තීන්දුව తీරන වෙනස් වෙන පසුබිමක්. මේකට හොඳ උදාහරණයක් තමයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලේ ඇමරිකාවට තියෙන වීටෝ පවර් එක. ඉතින් මේ SDG එක කොච්චර දුරට ක්‍රියාත්මක වෙනවද කියන එක මට ප්‍රශ්නයක්. මීට අමතරව මේ SDG එක තුළ බලාපොරොත්තු වෙන අනෙක් දේවල් තමයි රටවල් තුළ තියෙන එක සමාජ කොට්ටාශයක් ඔවුන්ගේ ආගමික විශ්වාස, සමය වර්ණය, ලිංගික දිශානතිය, ආර්ථික හැකියාව වගේ කරුණු නිසා වෙනස් කොට සලකන නීති පිටු දැකීම. මේ දේවලුත් ප්‍රායෝගිකව කොච්චර දුරට ලෝකේ ක්‍රියාත්මක වෙනවද කියන එක ප්‍රශ්නයක්. සමාජ සාධාරණත්වයට තහවුරු කරන බදු සහ ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමත් මේ SDG එකේ ටාගට්ස් අතර තියෙන තව දෙයක්. හරි. මේ කතා කළේ පළවෙනි sustainable development goals 10 ගැන. ඉතිරි 7 සහ SDGs ගැන overall discussion එකක් වගේම මේවා කොහොමද සමාගම් රචයන් තමගේ project reports වගේ දේවල් වලදී පාවිච්චි කරන්නේ, ඇයි එහෙම පාවිච්චි කරන්නේ වගේ දේවල් අපි මේ වීඩියෝ එකේම දෙවෙනි කොටසෙන් කතා කරමු. ස්තුතියි. නන්රි. Thank you.